හැමදාම මෙහෙම වීඩියෝ එකක් කරන්න කියලා දාලා තිබ්බා. වීඩියෝ එකක් කරලා දැම්මා. නිකමට බලන්න කළේ ඒක. හැබැයි ඒකට හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ නිසා ඉතින් මං හිතුවා මට ඉඩක් හම්බුණාම ඒ වගේ කීපයක් එක දිගට රෙකෝඩ් කරලා තියාගෙන ඔයගලන් වෙනුවෙන් ඒවා එකින් එක දානවා කියලා FB එකේ. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි හැමෝටම වගේ වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන දේවල් තෝරලා ගන්නත් එපේ. දැන් මේක අර කියන්නේ වැඩසටහන් පෙළක් හරි නැත්නම් ඒ වගේ ක්ලිප්ස් පෙළක් හරි යනවට වඩා අර කොයි වෙලාවෙත් ඕන වෙලාවක බැලුවාම අපිට ප්‍රයෝජනවත් වෙන දේවල් තමයි මට හිතෙන්නේ FB එකට ගැලපෙන්නේ කියලා. ඒ නිසා මම පොඩි හැමෝටම වගේ වැදගත් වෙන කාරණාවක් අදත් කියන්න හිතුණා. මේ අවංකත්වය කියන එකේ වැදගත්කම. අවංකත්වයට මේ ඒක ඕනද කියලා සමහරුන්ගේ මන් දන්නේ ඒක ඔය සිද්ධ වෙන දේවල් බැලුවාම හිතෙන්න පුළුවන්. අවංකත්වය කියන්නේ මොකද්ද? ඒව දෙයක් තියෙනවද? ඒක මොකටද? අන්න ඒ වගේ. මේ දැන් අවංකභාවය කියන එක අනේ මන් දැන් මට නම් මට හිතෙන්නේ මිනිස්සෙක් අවංක නැත්තම් වැඩක් නැහැ කියලා. ඒක වැරදිද දන්නේ නැහැ. සමහර කෙනෙක් කියන්න පුළුවන් ඒක වැරදි කියලා. මොකටද අවංක බවක් කියලා. මට නම් හිතෙන්නේ ඒ මත තමයි අර මේ මිනිස්සයා කියන එක්කෙනාගේ ඉතුරු කියන්නේ ගුණාංග ටික සම්පූර්ණ වෙන්නේ. ඒ අවංක භාවය කියන එකත් එක්ක. නිකන් හිතලා බලන්නකෝ. දැන් අපේ ජීවිතය තුල අපේ යහපැවැත්ම ගෙනියන්න ඊළඟට අපි කරන වැඩ සාර්ථක වෙන්න ඊළඟට අපේ සමාජ සම්බන්ධතා හරි නැත්නම් පෞල් සම්බන්ධතා හරි ඒවා හොඳින් ගෙන යන්න අපි යම් වැඩක් කරනවා නම් ඒකට අවංක භාවය ඕනේ මේ හැම දෙයකටම අවංක භාවය කියන එක වැදගත් වෙන්නේ නැද්ද මට නම් ওই ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා ඇයි මිනිස්සු මේක ගැන එච්චර සැලකිල්ලක් නැත්තේ කියලා ඇතර අවංක භාවය නෙමෙයි වංක භාවය තමයි සමාජයේ තියෙන්නේ අද. ඒ නිසයි මේච්චර සමහර කාරණා හරි කනගාටුදායක. ඒව කතා කරන්න ඕනේ නැහැ. මම සාමාන්‍යයෙන් නෙගටිව් දේවල් කතා කරන එක්කෙනෙක් නෙවෙයි. නිකන් අපරාධය අපේ කාලේ වැඩක් නැහැ. හැබැයි මට හිතෙන්නේ ඒකේ හොඳ පැත්ත අපි කතා කරමු. ඇයි වංක භාවය ඉස්සරහට ගෙනියන්නේ මිනිස්සු? ඒ කියන්නේ මුදල් නිසා මිනිස්සු වෙනස් වෙනවා. ඒව නිසා වෙනස් වෙනවා මේව නිසා වෙනස් වෙනවා කියලා මිනිස්සුම හදා ගන්නවා දේවල්. මුදල් වලට නෙමෙයි කාටවත් ඉතින් මිනිස්සු තව කෙනෙක් වෙනස් කරන්න බෑනේ. ඒක එයාගේ ප්‍රතිපත්තියක් නා. ප්‍රතිපත්තිය හරියට තියෙන කෙනෙක් නම් එයාගේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න මේ දෙයියෙකුටවත් මං හිතන්නේ පුළුවන් වෙන්නේ නැහැ. එයා හරි ස්ථාවරක ඉන්නවනේ. මට හිතෙන්නේ ජීවිතයේ ඕනම කෙනෙක්ගේ ලස්සන කරන්නේ අවංක භාවය. මන්නම් කපලා දානවා අවංක නැති මිනිස්සු. ව්‍යාජ මිනිස්සු. ඔන්න දැන් කියයි මං තාරකා හරි නපුරුයි මෙහෙම කියනවා මිනිසුන්ව කපලා දාන කියනවා හලලා දාන්න කියනවා එහෙම තමයි. ඒක එහෙම නැතුව බෑ කියලා මට හිතෙන්නේ. මොකද නැත්තම් ඒ වංක මිනිසුන්ගේ උගුල් වලට අනිත් අය ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා එයාට ඉඩ දෙන්නම නරකයි. ඊටත් වඩා ලස්සන විදියට හිතුවොත් ඕක. දැන් ඔය මිනිස්සු හලලා දාන කපලා දාන කියන එක වුණත් මම බලන්නේ වෙන සුන්දර හැකින්. මොකද මේ ඒ කියන්නේ අර නිදහස කියන එක අර්ථ ගැන්වෙන්නේ අර ඒ බාධාකාරී ව්‍යාජ මිනිස්සු නැති වෙච්ච තැන ජීවිතේට හරිම ඒ කියන්නේ හරි ඉඩක් හම්බ වෙනවා ජීවත් වෙන්න ලස්සනට. අන්න ඒකයි මං හිතන්නේ අවංකභාවය ගැන හිතන්න ඕනේ කියලා. මම නම් හිතනවා හරියට.